Hi everyone කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා මම. vlog එක මොකක්ද කියලා මම ඉස්සරහට කියන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. 下车时请注意列车与站台之间的空隙和高度差。We are arriving at Kulyongjin 7. ඉතින් ඔයාලා බලනවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ චයිනීස් හොට් පොට් ඩිනර් එකකට. අපි දැන් මේ යුනිවර්සිටි එකේ ඉඳලා මෙට්‍රෝ එකක තමයි ආවේ. ඔයාලා දැක්කා ඒක. ඊට පස්සේ අපි මේ ආවේ shopping mall එකකට. චින්දාව වල තියෙන shopping mall එකක්. මේකේ තමයි තියෙන්නේ restaurant එක. Hai Di Lao. Hai Di Lao. To eat our dinner. It's different experience. ඉතින් අපි ආවේ හයිදීලාව් කියන රෙස්ටරන්ට් එක හොයාගෙන. ඒ රෙස්ටරන්ට් එක චයිනීස් හොට් පොට් වලටම විශේෂ රෙස්ටරන්ට් එකක්. මම ඒකට කලින් ඇවිල්ලා තියෙනවා මේ මගේ සෙකන්ඩ් ටයිම් එක. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක බලමු අපි චයිනීස් හොට් පොට් එකක් කොහොමද කියලා ඒ අත්දැකීම. මේකට අපිත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් එකතු වෙනවා. එතකොට අපි ඔක්කොම 4 දෙනෙක් ඉන්නවා. ඒ දෙන්න තාම ඇවිල්ලා නැහැ. අපි දෙන්න තමයි ඉස්සෙල්ලාම යන්නේ. ඒ යාළුවෝ දෙන්නත් මැලේසියන් යාළුවෝ දෙන්නෙක්. එතකොට මැලේසියන් යාළුවෝ 3 දෙනෙක් එක්ක මම යන්නේ. එතකොට මේ තියෙන්නේ අපි රෙස්ටරන්ට් එක මෙහෙම තමයි ඉස්සරහට පේන්නේ. ඕන දැන් අනිත් යාළුවෝ දෙන්නත් Hi. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට වාඩි වෙලා මේ කෑම ඕඩර් කරන එක තමයි කරන්නේ. මම නම් ලොකුවට දන්නේ නැහැ කෑම ගැන. මෙයාලා තමයි ඉතින් ඕඩර් කරන්නේ. එතනදීත් අර මම කෑම තෝරලා බේරලා නිකන් ඒක නිසා එයාලා මට ගැලපෙන කෑම එහෙම මම ඒක නිසා බය නැහැ මේගොල්ලත් එක්ක යන්න. මෙයාලට සාමාන්‍යයෙන් දන්නවා. මේ ඔයාලට පේන්නේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා. වෙල්කම් ඩ්‍රින්ක් එකක් කිව්වට මේක අපිට ටයිම් එකේ ඕන වෙලාවක අන්ලිමිටඩ් ගන්න පුළුවන්. මේක ඉවර වෙන්න මේගොල්ලෝ ඇවිල්ලා ෆිල් කරනවා. ඊට පස්සේ අපිට ඒප්‍රන් එකක් දුන්නා මේ වගේ. ඊට පස්සේ අපිට චොප්ස්ටික් එකක් එක ප්ලේට් එකක් දුන්නා. තව ස්නැක් එකකුත් එක්ක. මේ හොට් පොට් ටේබල් එකක් විශේෂ වෙන්නේ ටේබල් එක මැද මේ වගේ ඉන්ඩක්ටිව් කුකර් එකක් තියෙනවා. අපි ඕඩර් කරපු කෑම ටිකත් ආවහම මම ඔයාලට පෙන්නන්නම් මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මෙනු එක. මේකෙන් අපිට කැමති ඒවා සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරලා ඕඩර් කරන්න පුළුවන්. මේ රෙස්ටරන්ට් එකේ කූපන් එකක් අපිට හම්බ වුණා. ඒක නිසා ඒකෙන් අපිට ඩිස්කවුන්ට් එකක් ඇඩ් වෙනවා. ඊට අමතරව මෙහි ස්ටුඩන්ට් පැකේජ් එකක් තියෙනවා. ඒකෙනුත් ඩිස්කවුන්ට් ලැබෙනවා. මේ දැන් ඔයාලට පේන්නේ සෝස් ස්ටේෂන් එක. මේකෙන් අපිට කැමති විදිහට සෝස් ක්‍රියේට් කරගන්න පුළුවන්. හොට් පොට් එක පටන් ගන්න කලින් මේ විදිහට අපිට කැමති විදිහට සෝස් මෙතනින් හදාගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තව පළතුරු වර්ග තියෙනවා. ඒවා අන්ලිමිටඩ්. ඒවා අපිට කැමති විදිහට කැමති තරමක් බෙදාගෙන කන්න පුළුවන්. ඕඩර් කරපු කෑම ඔක්කොමත් ආවට පස්සේ අපේ හොට් පොට් ටේබල් එක පේන්නේ මෙන්න මේ විදියට අපි හදාගත්ත සෝස් එහෙමත් තියෙනවා. ඊට පස්සේ වෙල්කම් ඩ්‍රින්ක් එක ඒ වගේ තව අපි ඕඩර් කරපු දේවල් එක්ක අපේ හොට් පොට් ටේබල් එක මේ විදියට තමයි පේන්නේ. හොට් පොට් එකට අවශ්‍ය සුප් වර්ග අපිට කැමති විදියට ඕඩර් කරගන්න පුළුවන්. අපි ගත්තේ මාල සුප් එකයි ටොමැටෝ සුප් එකයි. මේ මාල කියන සුප් එක ටිකක් ස්පයිසි සුප් එකක්. අනිත් එක ටොමැටෝ. මොකද අපේ කේන්ට සැරට් කන්න බෑ. ඒ නිසා තමයි ටොමැටෝ ඕඩර් කරේ. ඊට පස්සේ අපි ඕඩර් කරපු මීට්ස්, වෙජිටබල්ස් ඒ වගේ දේවල් මේ හොට් පොට් එකට දාන්න තමයි තියෙන්නේ. ඒවා ටික වෙලාවක් මේ සුප් එකත් එක්ක කුක් වුණාට පස්සේ අපිට අරගෙන කන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ හොට් පොට් එකේ පාර්ට්ස් 4ක් තියෙනවා.
ඒකෙන් දෙකක විතරයි අපි ඕඩර් කරපු සුප් තියෙන්නේ. අනිත් දෙකේ තියෙන්නේ හොට් වෝටර්. ඔන්න ඔහොම ඔය විදිහට ටික වෙලාවක් යද්දී සුප් එක බොයිල් වෙනකොට අපි එකතු කරගත්තු දේවල් ටිකත් එහෙමම කුක් වෙනවා. එතකොට මේ තියෙන්නේ මම හදාගත්ත සෝස් එක. මේකේ තියෙන්නේ මේ කෑලි කෑලි තියෙන්නේ චිකන් පීසස්. ඒකත් එක්ක අර අතන තිබ්බ චිලි සෝස්, චිලි ෆ්ලේක්ස් අනම්මනම් ඒව ඔක්කොම දාලා ටිකක් සැරට තමයි මම සෝස් එක හදාගත්තේ. මේක ඇත්තටම රහයි මේ සෝස් එක. මේ දැන් ඔයාලට පේන්නේ අපි ඉස්සෙල්ලා දාපු ෆුඩ් අයිටම්ස් කුක් වුණාට පස්සේ. නූඩල්ස් වර්ග, වෙජිටබල්ස් වර්ග එක එක දේවල් මේකට දාන්න පුළුවන්. ඩම්ප්ලින්ග්ස් ඒ වගේ ඒවා දාන්න පුළුවන් මේකට. චයිනීස් අයගේ හොට් පොට් වර්ග කීපයක් තියෙනවා. ඒක සමහර ප්‍රදේශයන් අනුව වෙනස් වෙන ඒවත් තියෙනවා. සිචුවාන් හොට් පොට් කියනවා, යුනාන් හොට් පොට් කියනවා, බේජිං හොට් පොට් කියනවා. ඒ වගේ හොට් පොට් වර්ග පළාතෙන් පළාතට විශේෂ වෙන හොට් පොට් වර්ග කිහිපයක් තියෙනවා. මම ඔයාලට කිව්වනේ මම ආවේ මැලේසියන් යාළුවෝ 3 දෙනෙක් එක්ක කියලා. ඉතින් අපි දැන් හදන්නේ මැලේසියන් විදියට චියර්ස් කියන්නේ. 1, 2, 3. අපේ කේන් අපිට බනිනවා අපි හයියෙන් කෑ ගහලා චියර්ස් කිව්වේ නෑ කියලා. එතකොට මේ දැන් ඔයාලට පේන්නේ ඩ්‍රයිඩ් එග් ඔම්ලට් එකක්. මේකත් මෙන්න මේ සුප් එකේ ඩිප් කරලා අපිට කන්න පුළුවන්. ටික වෙලාවක් තියෙන්න ඇරලා මේ විදිහට වල පේනවනේ. ඒක ඩිප් කරාම මේ වගේ කුක් වෙනවා. ඒ වගේම මේ හොට් පොට් එකේ අපේ සුප් එක අඩු වෙන්න මේ වගේ මේගොල්ලෝ ඇවිල්ලා සැරින් සැරේ රීෆිල් කරනවා. ඒ වගේම මෙතන සර්විස් එක ගොඩක් හොඳයි. ඒගොල්ලෝ ගොඩාක් හොඳට කස්ටමර්ස්ලාට ට්‍රීට් කරනවා. මේ ඔයාලට පේන්නේ දැන් අපි ආයෙ ඕඩර් කරා තව කෑම වර්ග කීපයක්. ඒවත් මේ හොට් පොට් එකට ඇඩ් කරනවා තමයි ඔයාලට පේන්නේ. ඔන්න බලන්නකෝ ඊළඟට ලැබෙන සර්ප්‍රයිස් එක මොකක්ද කියලා. මටත් හිතාගන්න බැරුණා මේ මොකක්ද කියලා. No, for you. මට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් තමයි හම්බුනේ. හැබැයි ඇත්තටම මගේ බර්ත්ඩේ එකට තව මාසෙකමාරකටත් වැඩිය තියෙනවා. මේගොල්ලෝ කුටු ගගා හිටියා. මට එච්චර හිතුනේ නෑ. මම හිතුවේ කේන්ගේ බර්ත්ඩේ එකට කියලා. මේ ඉන්නේ ප්ලෑන් එකේ මහමොලකරු අපේ කේන්. ඊට පස්සේ අපිට කාලි වුණාට පස්සේ මෙන්න මේ වගේ පොඩි ගිෆ්ට් එකකුත් හම්බ වුණා. මේකේ තියෙන ස්නැක්ස් කීපයක්. ඒ වගේම තව පොඩි ගිෆ්ට් එකක් හම්බ වුණා සෙල්ලම් බඩු. අපිට ගිය පාර ආවමත් සෙල්ලම් බඩු කීපයක් හම්බුණා. අපි බලමු දැන් මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. මේ පාර නම් ටිකක් වෙනස් වගේ.
ඕපන් කරාම තියෙන්නේ මෙන්න මේ වගේ ඉලක්කමක්. ඉලක්කමක් වගේ පේනවලට මේක අර මේකේ කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එක බලාගෙන හැදුවහම මේකෙන් හැදෙන්නේ පොඩි වෙහිකල් එකක්. ඒක දැන් මේ අපි දෙන්නට හදාගන්න බැරි වුණා. මායිවිනි try කරා. අපි දෙන්නට ඒක හදාගන්න බැරි වුණා. කොලේ දිහා බලලා මං හිතන්නේ ඒක හදන්න ඕන. මට හම්බුනේ අංක 5, විනීට හම්බුනේ අංක 6. ඒක විතරක් නෙමෙයි බලන්නකෝ අපිට මොකක්ද ඊගාවට හම්බ වෙන්නේ කියලා. ලස්සන බැලුම් වලින් හදපු ඩෙකරේෂන් එකක්. ඉතින් ඒක හදන හැටිත් බලාගෙනම අපි අදට vlog එක ඉවර කරමු. ඉතින් ඔහොම තමයි අපේ අද දවසේ ගෙවුනේ. තවත් අලුත් ලස්සන vlog එකකින් ආයෙත් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye.